හලෝ යාළුවනේ අන්නේ හසුව කියලා වුණ අදත් පිළිගන්නවා අලුත් වීඩියෝ එක අරගෙන ගොඩ කාලයකට පස්සේ ඔයාලව හමු වෙන්න ආවේ මොකද මේ දවස්වල වීඩියෝ එකක් කරන්න ටයිම් එක නැති වුණා ඒ නිසා ඔයාලට මේ ටික අනිවාර්යෙන් පෙන්වන්නයි කියන්නයි කියලා හිතුණා ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි මේක ගොඩක් අය බලාගෙන ඉන්නවා කුෂ්ටි කර්මාන්ත රැකියාංශෙන් කොරියාවට ඇවිල්ලා වැඩ කටයුතු කරන්න මේ වෙනකොට කොරියාවේ කුෂ්ටි කර්මාන්තයේ මොන තත්ත්වයකද තියෙන්නේ ඒ වගේම මේ දවස්වල මොනවද වෙන්නේ කොරියාවේ ඒ වගේම ඇග්‍රීමන්ට් ලංකාවට මොනතරම් ප්‍රමාණයක් එනවද ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා යාළුවනේ මේ වීඩියෝ එක අරන් ආවේ ඔයාලා වෙනුවෙන් මොකද ගොඩ කාලයකට පස්සේ මට වීඩියෝ එකක් කරන්න බැරි වුණා මොකද කොරියාවේ කුෂ්ටි කර්මාන්ත වැඩ මේ වෙනකොට අවසන් වෙන්න ඕනේ ඒ කියන්නේ පැල හිටවල අවසන් වෙන්න ඕනේ වැටිච්ච වර්ෂාපතනෙ නිසා වගාබිම් වල කටයුතු කරගන්න අපහසු වුණා ගොඩක් වර්ෂාව බාධා ඇති වෙච්ච නිසා වගාබිම් සකස් කරන්න බැරි වුණා ඒක නිසා මැෂින් ගොඩක් වලින් පොළොව හදාගන්න බැරි වෙලා තියෙනවා සීයා එක්ක කතා කරලා බැලුවට පස්සේ වගාබිම් අයිතිකාර කට්ටිය සීයලා අච්චිලා එක්ක මම කතා කරලා බැලුවා වගාබිම් කොරියාවේ ගොඩාක්ම වගාබිම් කරන්න යාළුවනේ ගොඩක් සීයලා අච්චිලා තමයි එයාලා එක්ක කතා බහ කරලා කිව්වට පස්සේ 10 වෙනි මාසේ අන්තිම තමයි පැල හිටවනවා කිව්වේ ඒ නිසා තාය වෙනතුරුත් පැල හිටව ගන්න බැරි වෙලා තියෙනවා දැන් මේ 11 වෙනි මාසෙත් ලබලා තියෙනවා 11 වෙනි මාසෙත් තාම පැල හිටවන්න බැරි වෙච්ච තියෙනවා පාටි විතරක් හදලා තියෙනවා ඒවත් බලමු ඉස්සරහට කතා කරමු ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා අපි අනිවාර්යෙන්ම 2026 ඔයාලට සුබ ආරංචි ගොඩක් තියෙනවා කියන්න ඒක නිසා අනිවාර්යෙන්ම YouTube channel එක subscribe කරලා තියාගන්න හැම වීඩියෝ එකකින්ම ඔයාලව මම දැනුවත් කරනවා ඒක නිසා වීඩියෝ එක දිගටම බලන්න යාළුවනේ ඒ වගේම YouTube channel එකත් subscribe කරලා තියාගන්න යමු එහෙනම් අපි වීඩියෝ එකකට ඔන්න යාළුවනේ අනිවාර්යෙන්ම සීතල කාලේ ලබන්න කලින් 11 වෙනි මාසේ 10 වෙනි මාසේ අන්තිම වෙනකොට සුදුලුණු පාත්ටි පැල කරනවා යාළුවනේ බලමු ගිහිල්ලා අපි වීඩියෝ එක දිගටම එකතු වෙලා ඉන්න මෙතනත් ඔයාලට පේනවා ඇති අනු තමයි මේ ඔයාලට පේනවා සුදුලුණු දැන් කලින් පැල කරපුවා පැල හැදිලා තියෙනවා ටික ටික ඒ වගේම තමයි මෙතනත් පාත්ටි සකස් කරන්න පොළව සකස් කරමින් පවතිනවා අපි යමු තව උඩටම ආච්චිලායි ගෙදරට උඩ තියෙන්නෙත් සුදුලුණු තමයි වගා කරලා තියෙන්නේ කොරියාවේ වැඩිපුරම වගා කටයුතු වෙන්නේ සුදුලුණු වගා තමයි යාළුවනේ 오지말라 경계하는 나그러는 거야. 오지말라고? ini යාළුවනේ මේ හරක් ෆාම් එක මම ඔයාලට කලිනුත් මේකේ වීඩියෝ එකක් කරා මේ ෆාම් එකේ මේ දවස්වල සීතල නිසා දෙපැත්තේ වහලා තමයි තියෙන්නේ යාළුවනේ හරක් ෆාම් එකේ ඒ වගේම තමයි ෆෑන් හයි කරලා තියෙන්නේ හරක්ට ගඳ නැති වෙන්නත් එක තමයි ෆෑන් හයි කරලා තියෙන්නේ ඒ වගේම තමයි හරක් සාමාන්‍යයෙන් යාළුවනේ අපි එනවට කැමති නෑ ඒකයි අර මුලින්ම සජන්නිම් අදහස් කරේ ඉන්නේ නැතුව ඉන්නේ කියලා කෑ ගහනවායි කියලා තමයි ඒ කට්ටිය අදහස් කරේ පේනවනේ යාළුවනේ හැමෝම බලාගෙන ඉන්නවා මේ දිහා පොඩි පැටියෙකුත් ඉන්නවා ඔයාලට පේනවා ඉතින් මේකේ කෑම වැටෙනවා වැටෙන්න තියෙන්නේ මේකේ ටයිම් එකට තමයි කෑම වැටෙන්න තියෙන්නේ යාළුවනේ ඔයාලට මම කලින් පැහැදිලි කරගීමක් කරලා ඇති අදත් ආවා සජන්නි පාරදී හම්බ වෙලා එක්කගෙන ආවා බීම එකක් බීරයක් කියලා ඒක නිසා ඔයාලට ටිකක් පෙන්නන්න කියලා හිතුණා මේ වීඩියෝ එකේ පේන ඇති ලස්සන පැටියෙක් ඉන්නවා යාළුවනේ එයාලා ටිකක් බය වෙලා ඉන්නේ අපි ආපු නිසා 안녕 දැක්කම යාළුවනේ ආස හිතෙනවා හරක් ෆාම් වලත් වැඩට කට්ටිය කලින් මං යාළුවෝ
මේ සයන්නිම්ට යාළුවෝ හොයලා දීලා තියෙනවා. මේ තියෙන්නේ පිදුරු ගෙනල්ලා යාළුවනේ පිටි බැඳලා කාලෙන් කාලට කපලා දානවා. මේ පැත්තේ තියෙන යාළුවනේ කොරම්. කොරම් කියන්නේ ගොම වලට යාළුවනේ. ගොම එකතු කරන්නේ මෙතන තමයි. මෙහා පැත්තේ යාළුවනේ හරක් ඉන්නවා. මෙහා පැත්තේ තව තියෙනවා. මේ පැත්තේ පිටිපස්සෙත් තියෙනවා හරක්. ඒකෙත් ඉන්නේ හරක් ගොඩක් ඉන්නවා. මෙතනත් තියෙන හරක් කොයි. क्यों निशा सयन्निम पाप अंचुलंगयो 아직 안 됐어요. 아. 4시. 4시 아침엔 5시 반에 주고 아 밥은 4시. 4시에 주는 거야? 밥 주는 거 보려고? 어? 다음에 오지 4시에 와. අපි ඔන්න යාළුවනේ ගිහිල්ලා බැලුවේ හරක් ෆාම් එකක් තමයි. සාමාන්‍ය මිනිස්සු යන්නේ නැති නිසා ෆාම් එකේ සජන්නින් විතරක් ඉන්න නිසා යාළුවනේ හරක් ටිකක් කලබල වෙලා අපි ගියාට පස්සේ කෑ ගහනවා. සාමාන්‍ය ෆාම් වලට යන්න දෙන්නේ නැහැ එහෙම. ෆාම් එකකට යනවා නම් ජීවාණුකරණය කරගෙන තමයි යන්නේ. මොකද විස බීජ ගියාට පස්සේ සාමාන්‍ය හරක් ලෙඩ වෙන්න ඉඩ තියෙනවා. ෆාම් එකක් බලන්න යනවා නම් සජන්නින් කෙනෙක්ගෙන් අවසරයක් ඇතුව තමයි ෆාම් එකකට යන්න ඕනේ. නිකම්ම ගිහිල්ලා ෆාම් එකක් බලන්න බෑ කොරියාවේ. ඉස්සරහට වැඩ තිබුණොතින් ජොබ් තිබුණොතින් මම ඔයාලව අනිවාර්යයෙන්ම දැනුවත් කරන්නම්. අනිවාර්යෙන් ඒක නිසා YouTube channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු හැටියෙම බලන්න. මොකද පරක් වෙලා යාළුවනේ මැසේජ් දැම්මට වැඩක් නෑ මට. මම මොකද මේ ජොබ් එක තව කෙනෙක්ට හොයලා දීලා ඉවරයි. අර ෆාම් වලට ලංකාවෙන් කට්ටිය ගන්නවා නම් E8 හෝ කුෂිකර්මාන්ත වීසා එකක් කරා තමයි ෆාම් වලටත් කට්ටිය ගන්නෙ. ගොඩක් අමාරුයි කතා කරන්නත්. අද නම් සීතල වැඩි හුලං ගොඩක් කමනවා. දැන් අපි ඊළඟට යන්නේ යාළුවනේ සීයලයි ගෙදර තමයි. සීයලයි ගෙදර ගිහිල්ලා බලමු මොනවද කරලා තියෙන්නේ කියලා. මේ දවස්වල කුෂිකර්මාන්ත කටයුතු 2026 අනිවාර්යයෙන්ම සුබ වෙනවා. හැමෝටම ඇග්‍රීමන්ට් ගොඩක් එන අවුරුද්දක් වෙනවා. මොකද කොරියාවේ ජනාධිපති මාරු කරපු නිසා හැමෝම බලාපොරොත්තුෙන් ඉන්න. බලාපොරොත්තු නැති කරගන්න එපා යාළුවනේ. කොරියාවට ඇවිල්ලා ගේමක් ගහන්න බලන් ඉන්න කොල්ලෝ කෙල්ලොන්ට අනිවාර්යයෙන්ම 2026 අවුරුද්ද සුබ වෙනවා. ඔන්න යාළුවනේ මෙතනක් තියෙන්නේ සුදුලුණු වගා බිමක් තමයි. ඔන්න සුදුලුණු පැල කරලා සුදුලුණු ඇවිල්ලා තියෙන්නේ උඩටත් කියලා. බලන හැම තැනම යාළුවනේ වගා බිම තමයි. මෙතනත් වගා බිමක් තියෙන්නේ යාළුවනේ. ආච්චි කෙනෙක් සුදුලුණු හිටවනවා මෙතන. ඔයාලට පේනවනේ අපි කියලා බලමු කතා කරලා ආච්චි එක්ක. 안녕하세요. 아버지 집에 있어요? 마늘 다 심었어요? ඔන්න යාළුවනේ සුදුලුණු පාත්ති වල සුදුලුණු හිටවපු අය අනික් පැත්තට හිටවලයි කියලා තමයි ආච්චි කියන්නේ. ඒක නිසා ආච්චි පැල හිටවෙච්ච නැති තැන් වල පැල හිටවනවා. ඒ වගේම ගොඩක් වැරදියට හිටවලයි කියලා තමයි කියන්නේ ආච්චි. කොහොමත් විදේශිකයෝ වැඩ කරද්දී බලන් හිටියේ නැති වුණොත් බාගෙට හිටවන අවස්ථාත් ගොඩක් තියෙනවා. ඒක නිසා ඉතින් කරන වැඩේ අපි හරියට කරන්න ඕනේ. කුෂිකර්මාන්තේ තාවත් ඊළඟ දවසේ වැඩක් දෙන්න යාළුවනේ අපිට. අපි මේ වැඩේ හරියට කරාට පස්සේ තමයි ඒක නිසා අනිවාර්යෙන්ම වැඩට ආවට පස්සේ වැඩ කරනකොට ඔයාලා අනිවාර්යෙන්ම හරියට වැඩේ කරන්න කියලා තමයි කියන්නේ. අපි බලමු සීයා මොකද්ද කරනවා. බලමු ගිහිල්ලා සීයා මොනවද කරන්න කියලා. සීයාත් මොනවද කඩි මුඩිය කපනවද කොහෙද? මට හිතෙන්නේ යකඩයක් කපනවා වගේ. සීයාත් කොච්චර වයසට ගියත් යාළුවනේ නිකන් නම් ඉන්නේ නැහැ. හැම නිතරම මොකක් හරි වැඩක් කරන ගමන් තමයි ඉන්නේ. මට හිතෙන්නේ අපේ අයියාවත් අල්ලගෙන සීයා යකඩයක් කපනවා. 안녕하세요. 오늘 일어나자. 파티 굵고 들라고? 에? 파티. 흙 긁어내려고. 아. 마늘 심을 때. 그래서 외국 사람 심은 거다 한국 사람 심었어요? 네팔, 아 네팔 사람이야? 아 스리랑카.
श्रीलंका? श्रीलंका 있었어? श्रीलं카 사람도 있었어요? 여자요? 남자요? 남자도 있고 여자도 있고 아, 그래요? 처녀들. 걔들이 일 잘하더만 중국 애들보다. 아, 그래요? श्रीलंका 사람 일 잘해요? 일 잘해. 아. 이틀 안에 다 심었어요? 비누를 누가 갈았어요? 응? 비누를. 스리랑카 둘에. 어? 스리랑카 애들 둘에. 아, 그래요? 세길역서. 여기 소 키우는데 여기. 오늘 알루니 මේ තියෙන්නේ 100ගේ වගාබීම් තමයි. ඔයාලට පේනවනේ කොහමද කියලා සුදු ලුණු වගාවේ සයිස් එක. කොච්චර දිගට සුදු ලුණු වගාව තියෙද කියලා පැල හිටවන්නයි, ගලවන්නයි, සුද්ධ කරන්නයි ගොඩක් ශ්‍රමිකයන් අවශ්‍ය වෙනවා යාළුවනි ඉස්සරහට. ගේට් රැකියාව වීසා එක හඳුන්වලා දීලා තියෙන එක නිසා තමයි ඔයාලට පේනවා ඇති. සීතල කාලේ වගා කරන්නේ 100 කියන විදියට සුදු ලුණුයි විතරයිලු. පොමේ ඒ කියන්නේ යාළුවනේ වසන්ත කාලේ. වසන්ත කාලේ තමයි වැඩ වැඩි කියන්නේ. අනිවාර්යයෙන්ම 3 වෙනි මාසේ 4 වෙනි මාසේ වෙනකොට ශ්‍රමිකයන් ලොකු ප්‍රමාණයක් කොරියාවට කුෂිකර්මාන්ත රැකියාවලට එනවා. ආර්ථිකය හොඳ වෙන නිසා කොරියාවේ ඉස්සරහට වැඩ ගොඩක් වැඩි වෙන්න ඉඩ තියෙනවා කියලා කියනවා. මොල් ගයෝ කිගේරු 안돼요? 아. 고생 많이 해요. ඔන්න යාළුවනේ මඩ වෙච්ච නිසා ගොයන් මැෂින් එක මේකට එන්න බෑ කියලා තමයි කියන්නේ. RGCයි ඔන්න ගොයන් කපනවා. අතින් තමයි කපන්නේ. කක්කේ උරේ ස්වභාව ධර්මයෙන්ුත් ඉතින් එක එක බාධා එල්ල වෙනවා කුෂිකර්මාන්ත කටයුතු කරනකොට. ඒ වඩාත් ඉතින් මූණ දෙන්න බලාගෙන තමයි කුෂිකර්මාන්ත කටයුතු කරන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මේ මෙතන කොම්බයින් කිගේකින් තමයි ගොයන් කපන්නේ කොරියාවේ. කොම්බයින් කිගේක යන්න බැරි වුණොත් ගොයන් ටික කපා ගන්න බෑ. ඉතින් මඩේ ඉරුනම ඔයාලට පේනවා ඇති මේ මෙතනත් තියෙන යාළුවනේ ගොයන් ටික කපා ගන්න බැරි වෙලා මඩේ එරිලා මැෂින් එක. කොහමද යාළුවනේ පළතුරු මේ යාළුවනේ කාම් කියලා තමයි කියන්නේ. ගස්වල පළතුරු පිරීලා තියෙන්නේ. මේක ගොඩාක් ඉදෙනකම් තියෙන්න ඕනේ යාළුවනේ. ගොඩක් ඉදුණාට පස්සේ තමයි මේ පළතුරු ගොඩාක්ම රසවත් වෙන්නේ. තැඹිලි පාට දිලිසෙනවා. ඔන්න යාළුවනේ අපේ තව 100 කෙනෙක් ඉන්නවා. ඔයාලට මතක ඇති අපේ 100. 아버지 안녕하세요. 추워요. 뭐 먹을까요? 이제 콜라 물줄 준비하느라고. 됐어. ඔන්න යාළුවනේ 100ත් වැඩ කරනවා මෙතන. සීතලයි ආද 100ත් කියනවා සීතලයිලු වැඩ කරන්න අමාරුලු. 100ත් වේවුල තමයි වැඩ කරන්නේ. කොරියාවේ ඉතින් සීතල කියලා නැහැ, රස්නේ කියලා නැහැ. සීතල කාලෙත් වැඩ කරන්න ඕනේ, රස්නේ කාලෙත් වැඩ කරන්න ඕනේ. හැම කාලෙම වැඩ කරන්න ඕනේ යාළුවනේ. ඒක නිසා හැම දෙයකටම ඔරොත්තු දෙන විදියට අපි හැඩ ගැහෙන්න ඕනේ මෙහි ආවට පස්සේ. සීතල කාලේට අඳින්න ඇඳුම්, ඒ වගේම රස්නේ කාලේට අඳින්න ඇඳුම් හොඳට ඇඳගෙන සීතල දැනෙන්නේ නැති වෙන්න සීතල කාලේ ඇඳුම් හොඳට අඳින්න ඕනේ. නැත්නම් සෙම හැදිලා ලෙඩ වෙලා වැඩ කරන්න බැරි වෙනවා. අපි බලමු ගිහිල්ලා සීයලයි ගෙදර මොනවද වැඩ කරනවලු. ඒ වගේම පළතුරු ගස්වල පළතුරු පිරීලාලු 100 කියනවා. අපි ඒකක් බලන්න යමු. මම හැමෝම එක්ක සුවදශීලීව කතා බහ කරලා හැම දෙයක්ම සතුටින් සමාදානව බෙදා ගන්නවා. ගොඩක් අය මුළු ගමේම අය මට ගොඩක් ආදරේ. ඔයාලා ඉතින් වීඩියෝ වල දකිනවා ඇති කොහොමද කියලා. අන්න ඒ වගේ වෙන්න. මොකද එතකොට ඔයාලටත් කොරියාවේ ජීවත් වෙන එක අපහසු නෑ. නම් ගොඩක් අමාරු යාළුවනේ කොරියාවට ඇවිල්ලා කාලේ ගෙවන්න. ස්ට්‍රෙස් එක වැඩි. හැම කෙනෙක් එක්කම ඉන්සහ කරලා හොඳට කතා බහ කරලා හැමෝම එක්ක සුවදශීලීව ඉන්න. ඒක තමයි විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ලංකාවේ අය කියලා. මේ කට්ටියන්ට හඳුන්වලා දෙන්න ඕනේ ලංකාවේ අය ආචාරශීලීව හොඳට ඉන්නවයි කියන එකත් මෙයාලට අඟවන්න ඕනේ. එතකොට තමයි තව වේකන්සි තිබුණොත් ලංකාවේ අය හොඳයි එහෙම ගන්නයි කියලා
එක එක්කෙනා අතර කතාව ඇති වෙනවා. ඔයාලට පේනවා ඇති මෙන්න කාම්නාමු අතු බර වෙලා තියෙන්නේ යාළුවනේ ගෙඩි වැඩි වෙච්ච නිසා. ඔයාලට පේනවා ඇති සුදු ලුණු පළ කරලා තියෙනවා ආච්චි සීයයි මේ පැත්තේ ඔක්කොම පිරෙන්න. සුදු ලුණු ඊට වඩා තමයි මෙතනක් තියෙන්නේ. කුෂි කර්මාන්තේ ආවට පස්සේ ඔයාලට පේනවා ඇති වැඩ කරන්න මෙන්න මේ විදිය ලොකු තැන්වල තමයි යාළුවනේ වැඩ කරන්න හම්බ වෙන්නේ. මම විශේෂයෙන්ම ගෑනු ළමයි කොරියාවට කුෂි කර්මාන්ත කටයුතු වලින් එන්න බලාගෙන ඉන්න අයට කියන්නේ ඉන්න තැන් ඒ වගේම මේ වගේ වැඩක් කරන අතරතුරේ টয়ලට් එකට ආරෙ මේ යන්න සිද්ධ වුණාට පස්සේ අපි යාළුවනේ දැනගෙන ඉන්න ඕනේ ඒකටත් මොනවද කරන්න කියලා. එහෙම හදිස්සිය টয়ලට් එකට ආරෙ මේ යන්න සිද්ධ වුණොතින් යන්න වෙන්නේ සාමාන්‍යයෙන් ළඟ තියෙන කැලෑවකට ඒ වගේ තැනකට තමයි යන්න වෙන්නේ. ඒක නිසා අනිවාර්යෙන් ඒවත් දැනුවත් වෙලා තියෙන්න ඕනේ ඔයාලා. කොරියාවට එනවනම් වගා බීමකට එනවනම් උදේට වැටෙනවනම් ටිෂු ටිකක් වතුර බෝතලයක් එහෙම අරගෙන එන්න ඕනේ. එතකොට පුළුවන් යාළුවනේ අපේ අවශ්‍යතාවන් සපුරා ගන්න. ඒකත් අනිවාර්යයෙන්ම මතක තියාගන්න යාළුවනේ. ලෝණි කුෂි කර්මාන්ත රැකියා කොරියාවේ අඩු වෙන්නේ නැහැ කවදාවත් වැඩි වුණොත් මිසක. මේ වෙනකොට යාළුවනේ වැඩිම කුෂි කර්මාන්ත රැකියා ප්‍රමාණයක් කරන්නේ කොරියාවේ නේපාල් අය තමයි. ඊළඟ අවුරුද්දේ අනිවාර්යයෙන්ම අපිට chance එකක් හම්බ වෙනවා අනිවාර්යයෙන්ම. ඒක නිසා ඒකෙත් අපි හොඳ ප්‍රයෝජනයක් අරගෙන ඉස්සරහට ඒ ශ්‍රමිකයන් ගන්න මාස ටික ඇතුළත යාළුවනේ ඉක්මනටම ශ්‍රමිකයන් කොරියාවට ගන්නවා. මොකද මේ මාස ටික ඇතුළත ගන්න ඕනේ කොරියාවේ කුෂි කර්මාන්තේ හැමෝම වගා කටයුතු පවත්වන්නේ එකපාරට. මාසයක් දෙකක් ඇතුළත හැමෝම එකපාරට වගා කරනවා. ඊට පස්සේ පළදාව නෙලා ගන්න ඊළඟට තියෙන්නේ. මුළු සෙට් එක තුන්වෙනි මාසේ ආවොතින් ඒ මාසය ඇතුළත ඊළඟ කට්ටියත් එකපාරට එනවා. මොකද මේ කට්ටියන්ගේ වැඩ කරන විදිය දැකලා ඊළඟ කට්ටියත් ඉක්මනට කොරියාවට එන්නේ ඉඩ තියෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම විශ්වාසයෙන් ඉන්න. අත පොඩ්ඩක් කුලං වැඩි. ඒක නිසා ටිකක් සීතල වැඩි. ඒක නිසා ඉක්මනට ගෙදර යන්න වෙනවා. වීඩියෝ එක ඉවර කරන්න වෙනවා යාළුවනේ අදට. ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. අනිවාර්යයෙන්ම වැදගත් දෙයක් අරගෙන එනවා. ගිහින් එන්න යාළුවනේ හැමෝටම බුදු සරණයි එහෙනම්. ජය වේවා.